ඔයාලට කොහොමද ඉතින් අද අපේ කැම්පස් එකේ fourth years ලගේ going down එක. ඒ නිසා රෑ ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඉතින් අපි ඒක බලන්න යන්නේ. දැන් වෙලාව 6 පහු වෙලා හවස. ඉතින් මේ ලයිට් එහෙම දාලා බලන්න ගොඩක් ලස්සනයි. ඔන්න අපි දැන් තැනට ඇවිල්ලා ඉන්නේ. ඉතින් යාළුවනේ දැන් අපි ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මම ඔයාලට අපේ DJ ෆන්ක්ෂන් එකේ වීඩියෝ අරගෙන අප්ලෝඩ් කරලා තියෙනවා. ඒව බලන්න. ඉතින් යාළුවනේ ඔන්න දැන් අපි හොස්ටල් එකට යන්න තමයි යන්නේ. තාම ෆන්ක්ෂන් එක ඉවර නැහැ. බලන්න මේ තැන්වල කට්ටිය කවුරුත් නැහැ. වෙනද රෑ වෙලාවටත් කට්ටිය ළමයි ඉන්නවා. වැඩ කරන අය එහෙම. ඒත් අද නෑ ඔක්කොම ෆන්ක්ෂන් එක තියෙන තැන තමයි ඉන්නේ. ඉතින් අපි කලින්ම යනවා ටිකක් මහන්සි අපිට. ඉතින් හවසත් ලෙක්චර්ස් එහෙම තියෙනවනේ. ඒ නිසා ටිකක් මහන්සි. අපි කලින්ම හොස්ටල් එකට යනවා. බලන්නකෝ මේ වෙලාවට මාර නිදහස ඒ වගේම තමයි ගොඩක් ලස්සනයි. බලන්නකෝ මේ ලයිට් දාලා එහෙම හරිම ලස්සනයි. ඉතින් අපි ඉක්මනට ඇවිදගෙන යනවා හොස්ටල් එකට යන්න. ඉන්නකෝ මම ඔයාලට එළියත් පෙන්නන්නම්. එළිය ගොඩක් ලස්සනයි ලයිට් දාපු නිසා.
බලන්නකෝ මාර නිස්කලංකයි අර ඉස්සරහා රීඩ් මාවතනේ තියෙන්නේ. ඒකත් එක්කම මාරම ලස්සනකට තමයි පේන්නේ. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. අපි ඒකේ තමයි දැන් යන්නේ. බලන්නකෝ මේ ලස්සනයි ඈ. මේ ලස්සන නිසා මට ඉන්න හිතනවා වාඩි වෙලා තව රෑ වෙනකන්. ඒත් ඉතින් එහෙම ඉන්න බෑ. අපි හොස්ටල් එකට යන්න ඕනේ. බලන්නකෝ කරුවලයි. වෙනද මෙහෙම අපි කරුවලේ ඇවිදින්නෙත් නෑ. හැබැයි යුනිවර්සිටි එක ඇතුලේ එක එක ඉවෙන්ට්ස් ප්‍රෝග්‍රෑම් තියෙනකොට මේ වගේ රෑ වෙලා තමයි යන්නේ. ඉතින් ඒ වෙලාවට හරිම ආසයි. බලන්නකෝ මාරම ලස්සනයි. උතන ගේට් එකෙන් අපි එළියට යන්නේ රීඩ් මාවතට. මම ඔයාලට ලයිබ්‍රරි එක පෙන්නන්නම්. ඔහොම ඉන්නකෝ බලන්න. ඔය තියෙන්නේ ලයිබ්‍රරි එක තමයි පේන්නේ. ඔන්න ඉතින් දැන් අපි එළියට යනවා. ඔන්න යාළුවා ඉස්සර වෙලා යනවා. ඉතින් යුනිවර්සිටි කියන්නේ එක්සෑම් විතරක්ම නෙමෙයි. ඒ නිසා මහන්සි වෙලා වැඩ කරලා යුනිවර්සිටි එකට එන්න try කරන්න. එහෙනම් friends ගිහින් එන්නම්. bye bye.